ආයුබෝවන් සුබ දවසක් වේවා. ඉතින් එහෙනම් ඔයාලා මේ අදත් එකතු වෙලා ඉන්නේ බියුල් ලංකා YouTube channel එකත් එක්කලා. ඉතින් අද මම මේ වීඩියෝ එකකින් අර පාඩම් මාලාවේ එක කොටසක් නෙමෙයි කරන්නේ. අද මම හිතුවා ඔයාලට අරගෙන ඉන්න මේ දවස්වල හරි රස්නේ නේද? ඉතින් පෑන් එකක්වත් තිබුණා නම් කොහොමද? ඉතින් මම අද හිතුවා පෑන් එකක ස්ටෑන්ඩ් පෑන් එකක එන ගැටලු සහ ඒවා විසඳ ගන්න අපිට පුළුවන් කොහොමද කියන එක ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න. ඒත් එක්කලම විදුලි කාර්මික ශිල්පියෙකුගේ සේවය ලබා ගත්තත් ඔයාලට යම්කිසි අවබෝධයක් තියෙනවා මෙන්න මේ වගේ දෙයක් තමයි මේක වෙලා තියෙන්නේ කියන එක ගැන. ඔව් අපි ස්ටෑන්ඩ් පෑන් එකක් ගත්තාම සාමාන්‍ය ස්ටෑන්ඩ් පෑන් එකක අපි පාවිච්චි කරන ස්ටෑන්ඩ් පෑන් එහෙම නැත්නම් ටේබල් පෑන් එකක ස්පීඩ් 4ක් හෝ 3ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ මම කලින් වීඩියෝ එකක කරලා තියෙනවා මේ කොයිල් එක පෑන් මෝටර එක කොයිල් එකෙන් කොහොමද රෙගියුලේට් කරන්නේ අඩු වැඩි කරන්න මේ ස්පීඩ් එක කියන එක ගැන මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. එහෙනම් මම ඒ ගැන නැවතත් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මේ වීඩියෝ එකකින් කියන්නේ පැන නගින ගැටලු සහ ඒවට විසඳුම් හොයාගන්න ආකාරය ගැන තමයි. ඉතින් පළවෙනිම දේ විදිහට අපි ගෙදර තියෙන ෆෑන් එක හිටපු ගමන් කැරකෙන්නේ නැතුව යනවා. විදුලිය එනවා හම් එකක් සද්දයක් එක්කලා ෆෑන් එක වැඩ කරන්නේ නැහැ. ලයිට් එකක් තියෙනවා නම් අපිට ඉන්ඩිකේට් බල්බ් එකක් තියෙනවා නම් බල්බ් එකක් පත් වෙනවා. ඒ කියන්නේ කරන්ට් එකක් තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි පෑන් එක වැඩ කරන්නේ නැහැ. හම් එකක් විතරයි එන්නේ. ඔන්න ඔය වගේ අවස්ථාවක අපිට බලන්න වෙන ප්‍රධානම දෙයක් තියෙනවා. ඒ තමයි පළවෙනියෙන්ම අපි බලන්න ඕන මේ පෑන් එක අපි බාහිර බලවේගයකින් පෑන් එක කැරකෙන නියමිත පැත්තට කරකවල බලන්න පුළුවන් අපිට චුට්ටක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් පෑන් එකේ අපි ඉස්සරහා කවරේ අයින් කරලා මේක ප්‍රවේශමෙන් කරන්න ඕන. ඒ කියන්නේ මේක සමහර වෙලාවට සමහර කෙනෙකුට මේ පෑන් එක පෙත්ත වැදිලා අතපය තුවාල වෙන්න පුළුවන්. ඒ හින්දා හරි ප්‍රවේශමෙන් මේ ගැන පොඩි දැනුමක් තියෙනවා නම් ගොඩක් වැදගත්. ඉතින් මේ පෑන් එකේ ආවරණය ඉදිරිපස්ස කොටස ගලවලා අපිට පුළුවන් මේ පෑන් එක කරකවලා බලන්න. මේ පෑන් එක කැරකිය යුතු පැත්තටම පොඩ්ඩක් කරකවලා බලන්න. එතකොට මේ පෑන් එක කැරකෙනවා නම් ඒ කියන්නේ අර හම් එකක් තියෙනවා නිකම් පෑන් එක වැඩ කරන්නේ නැහැ. අපි ඒ පෑන් එක කැරකෙන පැත්තට පොඩ්ඩක් අර පෙත්ත කරකවපුවාම මෙන්න පෑන් එක වැඩ කරනවා කැරකෙනවා. එතකොට අපිට නිගමනය කරන්න පුළුවන් පෑන් එකේ කැපැසිටර් එක එහෙම නැත්නම් සමහරු කියනවා කන්ඩෙන්සර් එක ගිහිල්ලා කියලා. මේ ශේෂ්ත්‍රයේ ඉන්න අය දන්නවා කන්ඩෙන්සර් එකකින් මෝටර එක මොකද්ද කරන්න කියලා. කන්ඩෙන්සර් එකකින් තමයි ආරම්භක ව්‍යවස්ථය අරගෙන දෙන්නේ මෝටර එක. ඉතින් මේ පෑන් එකෙත් ඒ වගේම පුංචි කන්ඩෙන්සර් එකක් 2.5 1.8 වගේ 3ට අඩු ගොඩාක් දුරට කන්ඩෙන්සර් එකක් අපි පාවිච්චි කරනවා පෑන් වලට. ඔයාලට පුළුවන් පෑන් එකේ පිටිපස්සේ කවර් එක අයින් කරපුවාම චූටි කළු පාට කොටු කෑල්ලක් ගොඩක් දුරට කොටුවට තමයි එන්නේ කෑල්ලක් තියෙනවා. මේක තමයි කන්ඩෙන්සර් එක කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ කන්ඩෙන්සර් එක විදුලිය විසන්ධි කරලා ප්ලග් එකෙන් ගලවලා එළියට අරගෙන ඉවර වෙලා මේ විදිහට දැන් අපි අර ඉස්සලා කියපු විදිහට චෙක් කරගත්තට පස්සේ එහෙම කැරකෙනවා නම් ඔයාලට පුළුවන් මේ කන්ඩෙන්සර් එකම අරගෙන ඔයාලා කඩේට ගිහිල්ලා මේ වයර් එක ගලව ගන්න නැතුව කපාගෙන යනවා නම් වයර් එක ඔයාලට ආපහු ආපුවාම හොයා ගන්න පුළුවන් මේ වයර් එක තිබුණේ කොතනද කියලා. එතකොට මේ කන්ඩෙන්සර් එකට සමාන කන්ඩෙන්සර් එකක් කඩින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ මිලදී අරගෙන ගෙනල්ලා ආපහු මේක දැම්මොත් මෙන්න මේ ගැටලුවට ඔයාලට විසඳුම හම්බ වෙනවා. පෑන් එකේ පෑන් එක නැවතත් අතින් කරකවන්න නැතුව වැඩ කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒත් එක්කලම තවත් දෙයක් තමයි පෑන් එක සාමාන්‍ය නිකන් තියෙද්දී අපි කරකවපුවාම අතින් නිකන් කැරකෙනවා පෑන් එක. කිසිම ගැටලුවක් නැතුව. හැබැයි පෑන් එකට කරන්ට් එක දුන්නට පස්සේ පෑන් එක එකපාරට හිර වෙන ගතියක් එනවා. ඒ කියන්නේ පෑන් එකට කරන්ට් එක දුන්නට පස්සේ අර හම් එකක් එක්කලා මේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගාන සද්දෙත් එක්කලා පෑන් එක හිර වෙන ගතියක් එනවා. කරන්ට් එක දුන්නට පස්සේ. එතකොට පෑන් එක කරකවන්න බෑ අතින් තදයි. මෙන්න මේකට හේතු වෙන්නේ පෑන් එක කැරකෙන්න ගොඩාක් වෙලාවට දැන් හොඳ තත්ත්වයේ පෑන් මෝටර එක බොහෝ දුරට රේසර් භාවිතා කරනවා. නමුත් ගොඩාක් දුරට පෑන් මෝටර එක භාවිතා කරන්නේ බුෂ් දෙකක්. මේ බුෂ් දෙක මත තමයි මේ පෑන් එකේ ෂාෆ්ට් එක කැරකෙන්නේ. ඉතින් මේ බුෂ් එකක් එක පැත්තක් වැඩිපුර ගෙවුනොත් මේ පෑන් මෝටරේ ස්ථායි කොටස එහෙම නැත්නම් කොයිල් එක ඔතලා තියෙන කොටසට ගොඩාක් ළඟින් තමයි මේ රොටර් එක කැරකෙන්න හදලා තියෙන්නේ. ඒ කියන්නේ සියුම් කෙස් ගහක වගේ ඉඩ ප්‍රමාණයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් බැරි වෙලාවත් එහෙම
මේ බුෂ් එකක් ගෙවිලා තිබුණොත් අර මම කියපු විදිහට මේකට කරන්ට් එක දුන්නු ගමන් මේක ඇතිවෙන චුම්බක ශේෂ්ත්‍ර බලපෑම හින්දා ඇදලා අරගෙන අර පැත්තට කිට්ටු පැත්තට වදිනවා අර ස්ථායි කොටසේ. එතකොට මේ පෑන් එක හිර වෙනවා දුවන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ දෙයක් වුණොත් මේකට මේ බුෂ් දෙක ආපහු අලුතෙන් දාන්න ඕන. මේක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. ඉතින් විදුලි කාර්මික ශිල්පියෙකුගේ සහාය ලබා ගන්න එක තමයි මේකට හොඳ. ඒ කියන්නේ මේක සාමාන්‍ය කෙනෙකුට කරන්න ටිකක් අමාරුයි. නමුත් අවබෝධයක් තියෙනවා නම් මෙන්න මේ වගේ දෙයක් කියලා ඔයාලට ඒක පහසුවක් වෙයි ඔයාලගේ වැඩේ කරගන්න. ඉතින් මේකත් එක ගැටලුවක් සහ ඒකට අවශ්‍ය කරන විසඳුම තමයි මේක. ඒත් එක්කලම පෑන් එකේ සද්දයක් එනවා. පෑන් එක කරගෙද්දි සද්දයක් එනවා නම් මේකට හේතු වෙන්නත් පුළුවන් මේ බුෂ් වල මොකක් හරි નિયમિત විදියට මේකට හේතුවක් වෙන්නත් පුළුවන් මේ බුෂ්. ඒ කියන්නේ මේ බුෂ් එකක ඉතාමත් සියුම්ම දුවන්න ඕන මේ ෂාෆ්ට් එක. නමුත් මේක හින්දා අපිට සමහර වෙලාවට මේක හරියාකාර වේදේ සිද්ධ වෙන්නේ නැත්තම් මේ විදිහට වෙන්න පුළුවන්. සමහර අය මේ වගේ වෙලාවට කරන දෙයක් තමයි මොනවා හරි ඔයිල් එකක් හරි මොනවා හරි දෙයක් මේ බුෂ් එකට දාන එක. නමුත් එහෙම දාපුවාම බොහෝ දුරට පෑන් එක ඇතුළට මේ ඔයිල් එක ගිහිල්ලා පෑන් එකේ කොයිල් එක පවා පිච්චෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ වගේ වුණත් බුෂ් මාරු කරන එක තමයි හොඳම දේ. ඒ වගේම තවත් දෙයක් තමයි පෑන් එකක් අපි කොයිල් එක පිච්චිලා කියලා. දැන් අපි වර්තමානයේ මං හිතනවා රුපියල් 2500ක් 3000ක් වගේ වෙනවා පෑන් කොයිල් එකක් ගද්දි. ඒ කියන්නේ සම්පූර්ණ අපිට පුළුවන් පෑන් එකක් පිච්චුනහම ඒ කොයිල් එක ගෙනල්ලා කොයිල් එක සමග ඒ කොටස ගෙනල්ලා නැවතත් අපිට ස්ථාපනය කරන්න පුළුවන්. ඉතින් 2500ක් 3000ක් වගේ වෙනවා ඇති මම හිතන විදිහට දැන් ලංකාවේ මිල ගණන් මේ පෑන් මෝටර එක. ඉතින් පෑන් මෝටරයක් පිච්චුණා කියලා එකපාරටම අපි නිගමනය කරන්නේ නැතුව මේ පෑන් මෝටරේ හැම පෑන් මෝටරයකම තියෙනවා පුංචි ඕවර්ලෝඩ් ස්විච් එකක්. මේ ඕවර්ලෝඩ් ස්විච් එක සමහර ඒ වගේ පියුස් එකක් විදිහට එනවා. සමහර ඒ වගේ එනවා මේක ඔටෝමැටිකලි රීසෙට් වෙන ස්විච් එකක්. ඒ කියන්නේ මේක ගොඩාක් වෙලාවට මේක තර්මල් ඕවර්ලෝඩ් එකකුත් වෙනවා. එහෙම නැත්නම් ඇම්පියර් එකට ඕප් වෙන ඇම්පියර් එක වැඩි ඇම්පියර් එකක් આવොත් පිච්චෙන විලායකයක් විදිහටත් එනවා. ඉතින් මේක පෑන් එකේ කොයිල් එකට තියලා තමයි ඔතලා තියෙන්නේ කළු පාට චූටි ට්‍රාන්සිස්ටරයක් වගේ පොඩි කෑල්ලක්. ඉතින් මේක පිච්චුනහම මේක හරහා සම්පූර්ණ පෑන් එකට ලැබෙන කරන්ට් එක විදුලිය විසන්ධි වීමක් සිද්ධ වෙනවා. ඉතින් පෑන් කොයිල් එක පිච්චිලාද කියලා අපි බලද්දී බොහෝ දුරට මේ කොටස පිච්චිලාද කියලා බලන්න ඕන. ගොඩක් වෙලාවට අපිට පුළුවන්කම හම්බ වෙනවා මේක අලුත් වැඩියාවකදී මේක නැවතත් රීප්ලේස් කරන්න මේ පුංචි උපකරණය. හැබැයි මේක 100%ක්ම කරන්න පුළුවන්ම කියලා කියන්න බෑ. මොකද සාමාන්‍යයෙන් අපි කොයිල් එකක් එතුවට පස්සේ ඒකට සැලැක් එකක් දානවා. මේ සැලැක් එක වැටෙන විදිහත් එක්කලා මේක ගොඩක් ඇලිලා තිබුණොත් අපිට මේක ගලවන්න බෑ. එතකොට එහෙම ප්‍රශ්නයක් තිබුණොත් මේ ඉන්සුලේෂන් එක සැලැක් එක ඇලිලා තිබුණොත් ගලවද්දි සමහර වෙලාවට කම්බිය ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් මේ ගැන පාරිභෝගිකයෙක් එනවා නම් ඔයාලා විදුලි කාර්මික ශිල්පියෙක් නම් එයාට කියලා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේක කරන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි 100%ක් මේක කරන්න බෑ කියන එක එයාට අවබෝධ කරලා උත්සාහ කරලා බැලුවොත් පාරිභෝගිකයාගේ මුදල් නාස්ති නොකර ඒත් එක්කලම අපිට කරන්න පුළුවන් උපරිම දේ පාරිභෝගිකයා වෙනුවෙන් අපිට කරලා දෙන්න පුළුවන්කම ලැබෙනවා අපි සේවා සපයන්නෙක් විදිහට. ඉතින් මේ පුංචි කොටස නැවත දාන්න පුළුවන් මේක ගන්න තියෙනවා. ඉතින් මේ කොටස දාපුවාම නැවතත් පෑන් එක කොයිල් එක පිච්චිලා නැත්නම් අපිට වැඩ කරවන්න පුළුවන්. මල්ටිමීටර් එකකින් අපිට මේක චෙක් කරලා බලන්නත් පුළුවන්කම තියෙනවා. ඒත් එක්කලම තවත් දෙයක් තමයි ගොඩ දෙනෙකුට මුණ පාන්න වෙන මේ නෙක් එක. එහෙම නැත්නම් පෑන් එකේ උඩ කොටස හරියාකාරව හිටින්නේ නැහැ. පෑන් එක හැම වෙලාවෙම පාතට ඇදගෙන වැටෙනවා. මේකට හේතු වෙන්නේ මේ නෙක් එකේ තියෙන ඇණයකින් තද වෙන්න දැති රෝදයක් තමයි තියෙන්නේ. ඉතින් මේ දැති රෝදේ තියෙන දැති ගෙවුනා ප්ලාස්ටික් වීල් එක. මේ ප්ලාස්ටික් වීල් එකේ දැති ටික ගෙවුනට පස්සේ මේක අපි කොච්චර තද කෙරුවත් පෑන් එක උඩ හිටින්නේ නැහැ. ආපහු පාතට වැටෙනවා. අපිට මේ කොටස් අපිට අරගෙන දාලා නැවත හදන්න පුළුවන්කම තියෙනවා. මේ කොටස් හැම දෙයක්ම අපිට ගන්න පුළුවන් තැන් තියෙනවා. එතකොට විදුලි කාර්මික ශිල්පියෙක් ඔයාලට හම්බ වුණොත් මේ විදුලි උපකරණ හදන කෙනෙක් ඔයාලට හම්බ වුණොත් ඔයාලට පුළුවන් මේ කෙනාට කියලා මේ කොටස දාලා පෑන් එක අයින් කරන්න නැතුව එහෙම නැතුව ලණු දාලා
රෙදි පටි දාලා බැඳලා පෑන් එක පාවිච්චි කරන්න නැතුව හොඳ විදිහට පෑන් එක හදාගන්නත් ඔයාලට පුළුවන්කම තියෙනවා. ඒත් එක්කලම පෑන් එක ඔයාලා දන්නවා ස්විං වෙනවා. ඒ කියන්නේ පෑන් එක එහාට මෙහාට මේ ආකාරයට වැඩ කරනවා. ඉතින් මේ වෙන ස්විං වෙන එකත් ප්ලාස්ටික් දැති රෝදා වීල් සෙට් එකකින් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේකත් සමහර වෙලාවට මේ වීල් වල මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මේකත් නැතුව යන්න පුළුවන්. එතකොට මේ හැම දෙයක්ම මේ කොටස ප්ලාස්ටික් කෑල්ලක් තියෙන පිටිපස්සේ මේ කෑල්ල දාලා මේ කෑල්ල නැවතත් දැම්මොත් අපිට මේ ස්විං වෙන එකත් ආපහු හදාගන්න පුළුවන්. ස්ටෑන්ඩ් පෑන් එකේ එහෙම නැත්නම් ටේබල් පෑන් එකක තවත් කියන්න දෙයක් තමයි ගොඩ දෙනෙක් මේක දන්නේ නැතුව ඇති පෑන් එකේ පෙත්ත ගලවද්දි ගොඩ දෙනෙක් උත්සාහ කරනවා පෑන් පෙත්ත ගලවන්න සාමාන්‍ය ඇණයක් ගැලවෙන පැත්තට. නමුත් පෑන් එකේ පෙත්ත ගලවන්න කලින් පෑන් එකේ පෙත්තට ඉස්සරහින් එන නොබ් එක කරකවන්න ඕන සාමාන්‍ය අපි භාවිතා කරද්දි තද වෙන පැත්තට. ඒ කියන්නේ අපි ආපස්සට බුරුල් වෙන පැත්තට වාමාර්ථව කරගෙවුවොත් ඒ වාමාර්ථව කරගෙද්දි මේක සිද්ධ වෙන්නේ තද වෙන එක. මේක අපි දක්ෂිනාවර්තව කරකවන්න ඕන. එතකොට තමයි මේ නොබ් එක ගැලවෙන්නේ. ගොඩක් දෙනෙක් මේ දේ දන්නේ නැතුව මේක කරකවන්න උත්සාහ කරලා සමහරවිට මේ නොබ් එක කැඩෙන වෙලාවල් තියෙනවා. මේවා ගන්න තියෙනවා. මේ නොබ් එක පවා ගන්න තියෙනවා හැම දෙයක්ම. ඉතින් මේක කරකවන්න ඕනේ. එතකොට අපි දක්ෂිනාවර්තව තමයි ඒ කියන්නේ පෑන් එක කැරකෙන පැත්තටම තමයි මේ නොබ් එක කරකවන්නත් ඕන. එහෙම නැත්නම් මේ නොබ් එක ගැලවෙන්නේ නැහැ. පිටිපස්සේ පෑන් එකේ පිටිපස්සේ කවර ගලවන්න ඇණයක් තියෙනවා. ඔයාලා දකිනවා. ඒත් එක්කලා පෑන් එක අර ස්විං වෙන එක ඔන් ඔෆ් කරන්න පොඩි නොබ් එකක් තියෙනවා උඩට අදින්න සහ පහතට දාන්න. ඉතින් මේ නොබ් එක ස්ට්‍රයි ස්ක්‍රූ එකක් මේක අස්සේ තියෙන්නේ. එතකොට මේ ස්ට්‍රයි ස්ක්‍රූ එක ගලවලා ඊට පස්සේ පිටිපස්සේ සමහර වෙලාවට තියෙනවා එක ඇණයක් තව මේ පෑන් එකේ බොඩි එකට අල්ලලා මේ ඇණෙත් ගලවලා ඉස්සරහා ඊට පස්සේ ක්ලිප් ටිකක් තියෙනවා අර පෑන් එකේ පෙත්ත සම්බන්ධ වෙන ඉස්සරහා කොටසත් එක්කලා මෙන්න මේ ක්ලිප් ටික පන්නලා තමයි මේ පිටිපස්සට මේ පෑන් එකේ පිටිපස්සේ කවරේ ගලවන්න පුළුවන්. නිකන් අපි මොනවා හරි දාලා අල්ලලා තද කරලා ඇද්දොත් මේ පෑන් එකේ ආවරණේ ප්ලාස්ටික් ආවරණේ කැඩිලා යන්න පුළුවන්. ඉතින් මම හිතනවා ප්‍රයෝජනවත් වෙයි කියලා ඔයාලට. මොකද මේ දවස්වල හරි දාඩියයි. ලංකාව නෙමේ මුළු ලෝකෙම උෂ්ණත්වය ඉහළ ගිහිලා තියෙන්නේ. ඉතින් හරිම දාඩියයි. ෆෑන් එක පාවිච්චි කරනවා මං හිතන්නේ ගෙවල් වල වැඩි වෙලාවක්. ඉතින් මේක හරහා ඔයාලට පුළුවන්කම හම්බ වෙනවා ෆෑන් එක යම්කිසි ගැටලුවකට ෆෑන් එකේ මුණ දීලා තියෙනවා නම් මේ මං කියපු දේවල් ඇතුළත ඔයාලට යම්කිසි දෙයක් ගන්න තියෙනවා නම් ඒ දේ අරගන්න. ඉතින් ආයෙත් අපි මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. අර මම කරගෙන ආපු පාඩම් මාලාවේ ඉස්සරහට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ මේ වගේ වීඩියෝත් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙමනම් අදට මම නවතිනවා. ආයෙත් අපි වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්. ජය වේවා.